අලුත් අවුරුද්දට ගෙදරට එන නෑදෑයන්ට අමුත්තන්ට දෙන්න වෙනස්ම කෑමක් හදමුද? ඇත්තටම මේක මාරම රස රෙසිපි එකක්. ඒ වගේම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් වැඩි වැඩ නැතුව ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. අපි බලමු එහෙනම් මේ රසම රස ඩෙසර්ට් එක කොහොමද හදාගන්නේ කියලා. මම මේකට මාරි බිස්කට් පැකට් දෙකක් අරන් තියෙන්නේ. දැන් ඒවා භාජනයකට දාගන්නවා. ඊට පස්සේ බිස්කට් ටික ටිකක් කඩා ගන්න ඕනේ පොඩි කෑලි වලට. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට පිටිකිරි කෝප්පයක් දාගන්නවා. ඒකටම සීනි මේස හැන්දයි කොකෝ පවුඩර් මේස හැන්දි දෙකකුයි දාලා ඒ ටික දිය කරගන්න ඕනේ. මේ වෙලාවේදී මම මේකට චොකලට් කෑලි ටිකකුත් දාගන්නවා. දාගෙන චොකලට් ටිකක් දිය වෙලා මේක සාමාන්‍ය ගානට තික් ගතියට එනකන් හැඳිගා ගන්න ඕනේ. හරි, මං දැන් චොකලට් මිශ්‍රණය හදන් ඉවරයි. දැන් ඒක වෙනම භාජනයකට දාලා හොඳට මේක නිවෙන්න තියන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය හොඳටම නිවුණට පස්සේ මං කලින් කඩාගත්ත මාරි බිස්කට් ටිකට මේ චොකලට් මිශ්‍රණය දාගෙන බිස්කට් ටිකට චොකලට් මිශ්‍රණය හොඳට අල්ලනකම් කලවම් කරගන්න ඕනේ. දැන් චොකලට් මිශ්‍රණය බිස්කට් ටිකට හොඳට අල්ලලා තියෙන්නේ. දැන් මේ වගේ ඔයිල් පේපර් එකක් අරගෙන මේ මිශ්‍රණය එකට දාගන්නවා. දාලා පරිස්සමින් පේපර් එක ඉරාගන්නේ නැතිව මෙන්න මේ විදියට මේක ඔත්තා ගන්න ඕනේ. ඔත්තාගෙන ෆ්‍රිජ් එකේ පැය 6ක් විතර මේක හොඳට සෙට් වෙන්න තියලා තියන්න ඕනේ. දැන් පැය 6කට පස්සේ මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. මම දැන් මේකේ ඔයිල් පේපර් එක අයින් කරගන්නවා. දැන් මේ විදියට හදාගත්ත චොකලට් ගනාෂ් එකක් මේක උඩින් වක් කරගන්නවා. ඊට පස්සේ ආපහු මේක ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙන්න පැයක් වගේ තියන්න ඕනේ. දැන් පැයකට පස්සේ ගනාෂ් එක හොඳට සෙට් වෙලා මේ තියෙන්නේ. ඊට පස්සේ ඒකට උඩින් ඔයාලට කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. ස්ප්‍රින්කල්ස් නැත්නම් කජු ආමන්ඩ් වගේ ඕනෙම දෙයක් ඔයාලට මේකට ගන්න පුළුවන්. තනිකරම මේකෙන් එන්නේ චොකලට් රෝල් කේක් රසක්. ඒ වගේම මේකට මං කියන්නේ මාරි බිස්කට් කේක් කියලා. හැබැයි මාරි බිස්කට් පුඩින් කියලාත් සමහරක් අය කියනවා. ඒත් මට මේකෙන් කේක් රසක් එන නිසා මම මේකට මාරි බිස්කට් කේක් එකක් කියලා කියනවා. ඔයාලත් මේ විදියට හදලා රස මටත් කියන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් රෙසිපියක් අරන් ආයිමත් මං එන්නම්.